ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් අදත් ලස්සන මල් මිටියක් තියෙනවා මට ඔයාලට දෙන්න. ඉතින් මේ වර්ග එක එක විදිහට තමයි මම ඕගොල්ලන්ට එකතු කරලා දෙන්නේ. එතකොට ඉතින් ඕගොල්ලන්ටත් වර්ග එකතු කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට හුඟක් ප්‍රයෝජනවත් වෙන නිසා. ඉතින් මෙතන තියෙනවා වයලට් ලව් ගස් 5ක් විතර, මයික්‍රොලිවියම් කාවා 2ක් විතර, ලාවා ඒ විදිහට තියෙන මල් මිටියක් තමයි අද තියෙන්නේ. ඉතින් මම ගහෙන් ගහ වෙන වෙනම පෙන්නන්නම්. ඉතින් ඕගොල්ලෝ බලලා ඒ තියෙන මුල් ප්‍රමාණය, ගහේ ප්‍රමාණය බලලා ඕගොල්ලන්ට කැමති නම් කතා කරන්න. ඉතින් අද බදාදා මට අද කුරිය දාන්න පුළුවන්. එතකොට ඔයාලට හෙට ලැබෙයි. කුරිය සර්විස් වල මොනවා හරි ප්‍රශ්නයක් හින්දා හෙට ලැබුණ නැත්නම් අනිත් දවසටත් ඉඩ ඉතුරු කරලා අද දානවා. මම හෙට කුරිය දාන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. මොකද සිකුරාදා ලැබුණ නැත්නම් සෙනසුරාදා දවසට කුරිය වැඩ කරන්නේ නැති නිසා. ඒක නිසා ඉතින් අද අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ ටික කතා කරන්න අදම කුරිය දාන්න පුළුවන්. ඉතින් මම ප්ලාන්ට්ස් එකකින් එක පෙන්නන්නම් ඔයාලට. මෙතන තියෙනවා වයලට් ලව් ප්ලාන්ට්ස් 5ක්. පහේම මල් කැකුළු තියෙනවා. ඉතින් ඔයාලා බලලා හදා ගන්න පුළුවන් කෙනෙක් කතා කරන්න. මුල් තියෙන්නේ මේ විදිහට. මේ විදිහට තමයි ප්ලාන්ට්ස් ටික තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි වයලට් ලව් ටික තියෙන්නේ. මේක මේ විදිහේ තමයි කැකුලක් දිගෑරෙන ගමන් තියෙනවා. මුල් ටික මේ විදිහට. මේ ප්ලාන්ට් එකේ මල මේ විදිහට කොළ. මේක නම් මුල් ටිකක් අඩුයි. මේ විදිහට තමයි තියෙන්නේ. මේ අනිත් ප්ලාන්ට් එක. මෙයාගෙත් ලස්සන මලක් තියෙනවා. ඉතින් වයලට් ලව් ටික මේ විදිහට තියෙන්නේ. දිලිරනාශකෙම ගාලා තියෙන්නේ. ඉතින් හදා ගන්න පුළුවන් කෙනෙක් විතරක් කතා කරන්න. මයික්‍රොලිවියම් පැලේ මේ විදිහට තියෙන්නේ. මෙතන මල් දෙකක් කැකුලක් එක්ක මේ විදිහට තියෙන මයික්‍රොලිවියම් පැලයක් තියෙන්නේ. මුල් මේ විදිහට. මෙයා ලාවා. ඒකෙත් මල් 3ක් එක්ක තියෙන මේ විදිහේ ලාවා ප්ලාන්ට් එකක් තමයි තියෙන්නේ. මේ විදිහට තමයි මුල් තියෙන්නේ. මේ කාවා. මෙතනත් කාවා පැල දෙකක් තියෙනවා. මෙයාගේ මලක් කැකුලක් එක්ක මුල් මේ විදිහට. මෙයාගෙත් මේ විදිහට තමයි මුල් තියෙන්නේ. පැල මෙහෙම. මේකෙත් මේ කඳෙන් ආපු මලක් තියෙනවා ඒක. මේ විදිහට තමයි මේ ප්ලාන්ට්ස් ටික තියෙන්නේ. ඉතින් හදා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඔක්කොගෙම මල් කැකුළු තියෙනවා. මේවැ උස ප්‍රමාණය හුඟක් උස නැහැ. මගේ අතත් එක්ක ඔයා බලන්න. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මං හිතන්නේ පැලෙන් පැලේ ඔයාට හොඳට අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති. හුඟක් උස ගස් නෙවෙයි. ඉතින් හදා ගන්න පුළුවන් කෙනෙක්
බලලා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. මේ පැල ටික ඔක්කොම ඔයාලට රුපියල් 10000කට ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ගොඩක් වාසි කියලා. මයික්‍රෝලිවියම් එකක් තියෙනවා, ලාවා එකක් තියෙනවා, කාවා පැල දෙකක් තියෙනවා. වයලට් ලව් ගස් 5ක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. අවශ්‍ය කෙනෙක් කතා කරන්න. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. සතුටින් ඉන්න.